මම ඉතින් කඳු අතරින් හිමීට පයින් යනවා. අර උතාමාරු අතන්ට වෙලා ක්‍රීම් බනිස් කනවා. ඌ ක්‍රීම් බනිස් කනවා මම පයින් යනවා. දෙන්නෙක් නම් බයික් එකේ හරි අමාරු යන්න. මොකද තනිකර ගල් තියෙන පාරක් තියෙන්නේ. අවුලක් නැහැ. කොහොම හරි යනවා ඉතින්. කොහොම හරි යන්නනේ ආවේ. කොහොම හරි ගිහිල්ලා මාත් මේ සුන්දරත්වය බලාගෙන ඔයාලටත් මේ සුන්දරත්වය පෙන්වනවා. ඉතින් අපිත් එක්කින් බලමු මොකද වෙන්නේ කියලා. ඉස්සරහට යකාගේ පඩි පෙළේ ඉඳලා. අද ඇත්තටම වැස්සේ නැති හින්දා මේ හරිය හොඳට පේනවා. වෙනදාට වැස්සට පස්සේ මීදුම බාන හින්දා මේ කඳු කිසිම එකක් පේන්නේ නැහැ. මන් දන්නේ අපේ නැකත හොඳයිද කොහෙද? අද නම් පායලා. ඉතින් ඒක හින්දා දෙයියන්ගේ පිටේ මාරම ලස්සන view එකක් ඔයාලට පෙන්වන්නත් පුළුවන් මට බලා ගන්නත් පුළුවන්. ඉතින් අපි මේ ඔක්කොම බලාගෙන අපි ඉස්සරහට යන් හිමීට. යාළුවා නම් තාම පාටක් නැහැ. අපි යන් හිමින්නේ. එහෙනම් හම්බෙමු ඉස්සරහදී. පේනවනේ පාරේ යටි. මේ මුළුත් මතු වෙලා. එනයි බොහොම පරිස්සමෙන් එන්න ඕනේ මේ පාරේ. ලස්සන වගේම පොඩි භයානකමකුත් තියෙනවා. මොකද මේ වතෙන් පල්ලට හෙල තියෙන්නේ. එනයි හැමෝම පරිස්සමෙන් එන්න. ඇත්තටම දැන් නම් මේක දිව්‍ය ලෝකයක්. වයින් තමයි නැවතත්. දෙන්නෙක් આવොත් එක්කෙනෙකුට නම් පයින් යන්නම වෙනවා. පේනවනේ. ආයේ පිස්සු හැදෙනවා මේකට. ෂා බලන්නකො මෙතන තියෙන view එක. මේ ගේට් එක තියෙන view එක. මේක නම් වෙනම ලෝකයක් කියලා හිතෙනවා. මේ පහළ එහෙම පාත්ති කරලා තියෙන්නේ. පාත්ති මොනවද නම් දන්නේ නැහැ. හැබැයි මාරම ලස්සනයි. මේ පාරේ තමයි අපි ආවේ. අදින්නේ නැහැ පාර. වල දෙනවා. බැලන ඕනේ. ගන්නපා. පොඩ ඉන්න හිමිට බැල.
පොඩ්ඩ නෙමෙයි දිගටම එහෙම තමයි. අර ඈතින් පේන්නේ අපි ආපු පාර හරිද? මේ පාර දිගේ තමයි අපි ආවේ. කඳු මැදින් කොහොම ආවේ අපි පාරේ. තව ඉස්සරහට යන්න තියෙනවා ඉතින්. බලමු. වැඩිම දුරක් ඉතින් පයින් තමයි. ඇවිද්ද පයි දහස් වඩිය කියනවා. ඇවිදින්න තමයි තියෙන්නේ. පොඩ්ඩක් ආපු ගමන් පොඩ්ඩක් නැවතුණා පොඩ්ඩක් මොන හරි කාලේ යන්න. එන වෙනවා දිගටම ඉවරයක් නැති. පොඩ්ඩක් නැවතුණා. මාර ලස්සන view එකක් තියෙන හිට ඉන්න තැන. ඉතින් අප්පාර මේ පැත්ත බලුවොත් පේනවා ඉස්සරහට යන්න තියෙන පාර. ඔය ඉතින් උඩි. ඉදිකට යන්න තියෙන කන්ද වටේ පාර. හරි එන. පොඩ්ඩක් මේක දෙට්ට වෙලා කවුරුවක් නැහැ මේකේද? මේක දෙట్లా පොඩ්ඩක් කියලා ඉඳලා අපි ගමන පටන් ගමු. හම්බෙමු තා පොඩි. අපි දැන් ඉන්නේ ඩෙවිල්ස් ටේ එකේ මොට්ෆෝල් එක ගාව. ඉස්සර නම් මේ පාර මීට වඩා පොඩ්ඩක් පොඩි. දැන් මේ පාර හදලා ගිහුවොත් මොකක්ද දාලා. ලස්සන දියලා කිව්වා නම් බලන්න. එහෙනම් අපි ඉතින් මේ දියල්ලට සමු දීලා යකාගේ පරිවැල ඉස්සරහට යනවා. හරි අපි එහෙනම් ඉස්සරහදී හම්බෙමු. ඉස්සරහද කොහොමද කියලා අපි බලමු. එහෙනම් ඉස්සරහදී හම්බෙමු. Bahin. Kamu dah dari ni. Hari.
ඉමීට නැගහම එන්න. මේ ඇතින් තියෙන අපි ආපු පාර. එනේ පාරෙන් තමයි අපි ආවේ. පාර හරහා තමයි ඇවිල්ලා. ඔන්නම ඇවිල්ලා ඔය ගේට් පොඩි ගේට් පහු කරන් ඇවිල්ලා. ඔන්න ඔය පාර තමයි දෙකට බෙදෙන්නේ. ඔන්න ඔය පාර දෙකට බෙදෙනවා. ඔය පාරෙන් මෙන්න මේ පාරේ. මෙන්න මේ පාරේ ගියොත් එහෙම උඩවේරිය වත්ත හරහා යන්න පුළුවන්. මේ මෙතන අපි ආව උඩ පාර හරහා આવොත් හෝටන් ප්ලේස් හරහා යන්න පුළුවන්. එහෙනම් අපි ගිහිල්ලා බලමු හෝටන් ප්ලේස් හරහා කොහොමද කියලා. ඉස්සරහට ගමන. අන්න එන්නමයි ගමන් සගයා. එහෙනම් අපි යම් මේ පාර දිගේ ඉස්සරහට. ඔය ඉස්සර අතු එහෙම කඩන් වැටලා තියෙනවා. මේ ෆයිනස් අතු. පොඩි වැහි වලාකුලක් ඇවිල්ලා තියෙන්නේ. වැස්සක් වහි වගේ යන විදියට අපි බලමු ඉස්සරහට ගිහින් යනකොට. මේ වැහි වලාකුලක් ඇවිල්ලා තියෙන දැන් නම් ගොඩ ලොකු. බලමු මේ ලස්සන පාත්තියක් තියෙන හිටවල. පාත්තිය මෙහෙම දිගටම හිටවල තියෙන්නේ. ඇත්තටම මාර ලස්සනයි මේ පාත්තිය. මේ ගෙදරට උඩින් දෙන අපි ආපු පාර. බලන්න මේ ගේ තියෙන්නේ මෙතන. ගේට් එක. ඔන්න අපිට එන්න තියෙන පාර. ওই පාරේ තමයි අපිට එන්න තියෙන්නේ. Vậy.
මේ කඳු නම් ඇත්තට මාර ලස්සනයි අයියා. අර ඈතට පේන කඳු ටික එනවලු මම පෙන්න. මෙන්න මේ කඳු මාරම ලස්සනයි. බලන්න මේ කඳු ටික ලස්සන. අපි යන් ඉස්සරහට. අපි එහෙනම් අමාරු දුෂ්කර යකාගේ පඩිපෙළ පාර පහු කරගෙන අපි ආව දැන් හෝන් තැන්න පාරට. අපි දැන් ඉන්නේ හෝන් තැන්න ඔහිය පාරේ. එතකොට මම මේ ඉන්න තැන ඉඳලා වම් පැත්තට තියෙන ඔහිය ස්ටේෂන් එක හරහා ඔහිය. ඊට පස්සේ දකුණු පැත්තට හෝන් තැන්න. එතකොට ඔයාලා ඔහිය ස්ටේෂන් එක පැත්තේ ඉඳලා එනවා නම් ඔයාලට වෙන ඔය ස්ටේෂන් එක පාර ඒ පාරේ ඉඳලා එනවා නම් හෝන් තැන්න හරහාට එනකොට එක්කම මේ තොටුපොළ කන්ද රක්ෂිත වනාන්තරය කියලා බෝඩ් එකක් තියෙනවා කහ පාට. මෙන්න මේ බෝඩ් එකත් එක්කම තියෙනවා වම් අත පැත්තට පොඩි පාරක්. නිකන් බොරළු පාරක් වගේ තියෙන්නේ. හොයාගන්න පුළුවන් આવොත් එහෙම හොඳට. ඒ පාරේ තමයි යකාගේ පඩිපෙළ හරහා වැටෙන්නේ. ඒ පල්ලෙහාට. ඒ යන පාර පල්ලෙහාට. මේ කෙලින් ගියාට පස්සේ වැටෙන්නේ හෝර්න් තැන්න හරහාට. එතකොට අද අපි යන්න ඉන්නේ හෝර්න් තැන්න හරහා ආපහු කොළඹට. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා හෝර්න් තැන්න හරහා ගිහිල්ලා. අපි හෝන් තැන්න පාර යන ගමන් ඉන්නේ සීතලක් දැන් ටික ටික එනවා ටික ටික සීතල එන ගමන් තියෙන්නේ ඉතින් අපි දැන් හිමීට දැන් හෝන් තැන්න පාර යන ගමන් ඉන්නේ ඔයාලට තව තතනර ටිකට් කවුන්ටරෙන් ටිකට් එකක් අරන් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ එහෙනම් අපි යන් ඉතින් ඉස්සරහට බලමු ගිහිල්ලා ඉදුවක් වගේ යනවා පොඩි වැහි පොදයකුත් යනවා ඒ ඇස්සේ අපි ඉතින් යන් ඉස්සරහට ඔත්තන්න හරහා මාරම වීදුමක් තියෙන්නේ මන් දන්නේ අපේ නම් නියම දවසක ඇවිල්ලා තියෙන්නේ ආයි වීදුම හොඳටම තියෙනවා
බලන්න ඉතින් ඔයාලත් බලන්න. පට්ටිපල දුම්රිය ස්ථානේ. ඉතින් අද උදේ කළු පහනින් පටන් ගත්ත ගමන අපි දැන් නානුවෙන් අවසන් කරන්න හදන්නේ. ඕගොල්ලෝ අපිත් එක්කම යකාගේ පඩිවිල හරහා ෆෝන් තැන්නට ඇවිල්ලා ෆෝන් තැන්නෙන් ඊට පස්සේ අඹේ විල හරහා දැන් අපි නානුවෙට යන ගමන් නානුවෙන් ඉවරයි. එතකොට අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් මේ වගේම හම්බෙමු.